Hi, today I decided to go through an entire news article rather than just talking about one word or a phrase or an idiom. So, in my opinion, this would be rather effective. This would be more effective for you to learn something new. So, I'm citing this from Daily Mirror newspaper. I'm quoting this from there. This is the first news I saw when I visited there. So, let's go through the heading. So, what does it say? So, police hunt for popular tutor teach Amma over alleged assault. ඒ මොකක්ද ඒ කියන්නේ? Police hunt for popular tutor teach Amma over alleged assault. So, police hunt කියන එකේ තේරුම මොකද්ද? hunt කියන එකේ තේරුම දඩයම් කරනවා. එහෙම නැත්නම් පසුපස යනවා. එහෙම නැත්නම් මොකක් හරි දෙයකට පස්සෙන් යනවා කියන අදහස. හොයනවා මොකක් හරි වැරද්දකට. يعني එළවනවා පස්සෙන්. දඩයම් කරනවා කියන තමයි මේ වචනේ ගොඩක්ම පාවිච්චි කරන්නේ. දැන් අපි නමුත් දැන් මෙන්න police hunt කියලා කියන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ඒක වචනයකට hunts කියලා පැයෙන්න. ඒ කියන්නේ do does වෙනස් වෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. එතකොට police දැන් අපි ටීම් කියන එක අපි ඒක වචනයක් හැටියටනේ ගන්නෙ. ටීම් එක ඇතුලේ කී දෙනෙක් හිටියත් ටීම් එකයිනේ ඒ හින්දා ටීම් එක එකක් හැටියට තමයි අපි ගන්නෙ. ගෑන් කියන එකත් අපි ඒක වචනයක් හැටියට තමයි ගන්නෙ. හැබැයි police කියන එකට ඇයි මේ hunts එන්නේ නැතුව hunt ඇවිත් තියෙන්නේ. එතකොට police කියන එක අපි ගන්නෙ බහුවචනයක් හැටියට ඉංග්‍රීසි වල. ඉංග්‍රීසි වලින් police කියන්නේ ඒක වචන නෙමෙයි. police කියන්නේ බහුවචනයක්. ඒ හින්දා තමයි police hunt for popular tutor. يعني පොලිසිය හොයාගෙන පස්සෙන් යනවා for සඳහා කවුද popular කියන්නේ හැමෝම දන්න ප්‍රසිද්ධ කියන එක. ප්‍රසිද්ධ tutor කියලා කියන්නේ දේශක. ඒ කියන්නේ මොනවා හරි උගන්වන දේශක කියන අදහස තමයි tutor කියලා. අපි tutorials කරනවා කියන්නේ tutorial කියන්නේ මොනවද දැනුවත් කිරීම මොනවා හරි කරන අයට. ඒ වගේ tutor කියලා කියන්නේ දේශක. teacher අම්මා කියන්නේ යාගේ අනුවර්ත නාමයක්. over alleged assault. over කියන්නේ වෙනුවෙන් කියලා තමයි මෙතන over කියන එක අපිට ගොඩක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. මෙතන over කියලා කියන්නේ වෙනුවෙන්. ඒ කියන්නේ පොලිසිය මේ පස්සෙන් යන ජනප්‍රිය දේශක ටීචර් අම්මගේ මොකටද යන්නේ? over alleged assault. ඒ කියන්නේ මේ පහර දීමක් සම්බන්ධයෙන් චෝදනා කරපු ඒ කියන්නේ ටීචර් අම්මගේ පස්සෙන් යනවා කියන එක තමයි heading එකේ තේරුම. අපි බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. Police have launched an investigation to arrest Hayashika Fernando, also known as Teacher Amma. එතකොට අපි මොකක්ද කියන්නේ? police have. මෙතන have එන්නේ police කියන එක බහුවචන හින්දා. හැමෝම දන්නවා මේක ඒක වචන වුණා නම් මෙතන has එන්න ඕනේ. එහෙමනම් උඩත් police hunts කියලා එන්න ඕනේ. නමුත් මෙතන police කියන එක බහුවචන අරගෙන පුහින්දා police have launched an investigation to arrest Hayashika Fernando. එතකොට launch කියලා කියන්නේ මොකක් හරි දෙයක් අලුතෙන් පටන් ගන්නවා. අපි roll out කරනවා කියලාත් කියන්නේ මෙතෙන්ට ගැලපෙන්නේ launch කියන එක. police have launched මෙතන තියෙන්නේ perfect tense වාක්‍යයක් වර්තමාන කාලයෙන්. එතකොට පොලිසිය අලුතෙන් දෙයක් පටන් අරන් තියෙනවා. මොකද්ද පටන් අරන් තියෙන්නේ? an investigation. පොලිසිය අලුතෙන්ම ඉන්වෙස්ටිගේෂන් එකක් පටන් අරන් තියෙනවා. මෙතන ඉන්වෙස්ටිගේට් කර කියන්නේ හොයලා බලනවා, විමසනවා. ඒ කියන්නේ මොකක් හරි දෙයක් ගැන හොයනවා, විමර්ශනය කරනවා. ඉන්වෙස්ටිගේෂන් කියන්නේ ඒකේ නාමපදය, මේකේ ක්‍රියාපදේ ඉන්වෙස්ටිගේට්. එතකොට an investigation එන්නේ ඉන්වෙස්ටිගේෂන් කියන එකේ මුල අකුර vowel sound එකක් එන හින්දා අපි දන්නවා එකක් කියලා කියන්නේ අපි an පාවිච්චි කරනවා vowel sound එකකින් පටන් ගන්න වචන වලට කියලා. එතකොට an investigation, the police have launched an investigation. ඒ කියන්නේ පොලිසිය විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා to arrest කියන එකේ තේරුම කාව හරි කෙනෙක් අත්අඩංගුවට ගන්නවා. එහෙම නැත්නම් වරදකට අල්ල ගන්නවා කියන අදහස. පොලිසිය විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා මොකටද අත්අඩංගුවට ගන්න කවුද? Hayashika Fernando. Hayashika Fernando කියන්නේ යාගේ නම also known as teacher amma. also known as කියන එකේ තේරුම මෙන්න මේ විදිහටත් හඳුන්වන. يعني කවුරු හරි කෙනෙක් තමන්ගේ නමට වඩා වෙනත් අනුවර්ත නාමයකින් ජනප්‍රිය නම් අපි මෙන්න මේ විදිහට පාවිච්චි කරනවා. දැන් සනත් ජයසූරිය also known as Master Blast. ඒ වගේ අපි කියනවා. ඒ කියන්නේ මෙහෙමත් හඳුන්වන කියන අදහස. එතකොට Hayashika Fernando also known as teacher amma. ඒ කියන්නේ Hayashika Fernando කියන කෙනා මේ teacher amma ලෙසත් හඳුන්වන. දැන් පළවෙනි වාක්‍යයේ සම්පූර්ණ තේරුම තමයි පොලිසිය අලුතෙන්ම විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා Hayashika Fernando. එහෙම නැත්නම් teacher amma කියලාත් හඳුන්වන කෙනාව අත්අඩංගුවට ගන්න. ඊළඟට තියෙනවා well known tutor
ඒ කියන්නේ හොඳටම well known කියන එකේ තේරුම හොඳින් දන්න කියන එක. tutor කියලා කියන්නේ දේශක. who කියන එක මැදට આવොතින් කෙනෙක්ව විස්තර කිරීමක් තමයි පාවිච්චි කරන්නේ. tutor who conducts tuition classes for grade 5 students. ඒ කියන්නේ පහ වසරේ ළමයින්ට ටියුෂන් ඒ කියන්නේ උපකාරක පන්ති පෞද්ගලික උපකාරක පන්ති කරන මෙන්න මේ ටීචර් අම්මා කියන හොඳටම දන්න දේශක හොයලා තමයි මේ පොලිසිය විමර්ශනය කරලා තියෙනවා කියන්නේ for allegedly assaulting a young man මේ වචනවල තේරුම අපි කලින් කිව්වා මේක මේ කියන්නේ තරුණයෙකුට පහර දීම සම්බන්ධයෙන් දෝෂාරෝපණයකට මෙන්න මේක නා හොයනවා කියලා තමයි මේකේ තේරුම.